අයිබෝවන් ජයමග The Path of Success YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද මම බලාපොරොත්තු වෙන්නේ සුබ මොහොතක්, සුබ නැකතක් කියන්නේ මොකක්ද? අපි කොහොමද සුබ නැකතකදී වැඩ පටන් ගන්නෙ? පටන්ගෙන අපේ ඒ කාර්යයන් සාර්ථක කරගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කතා කරමු. අපි මෙහෙම කියමු. දැන් නැකතක් කියන්නේ මොකක්ද කියලා කතා කරන්න කලින් අපි මොන හරි වැඩක් කරනකොට මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් කරනකොට අපි හැමෝගෙම තියෙනවනේ පිළිවෙලක්, වැඩ පිළිවෙලක්. අපි උත්සවයක් ගත්තොත් උත්සවයක තියෙනවා ඇජෙන්ඩා එකක් නේද? ඒක කොහොමද පටන්ගෙන එක දිගට ගලාගෙන යන්නේ කොහොමද කියලා. ඒතකොට ඒ එජෙන්ඩා එක, ඒ න්‍යාය පත්‍රය අනුව අපි මේ වැඩ කටයුතු ටික කරගත්තොත් කොහොමද වෙන්නේ? ඒ රැස්වීම හරි, ප්‍රෝග්‍රෑම් එක හරි ඒක සාර්ථක වෙනවනේ නේද? අපි එහෙම එජෙන්ඩා එකක්, න්‍යාය පත්‍රයක් නැතුව අපි පටන් ගත්තොත් මොකද වෙන්නේ? එතකොට වැඩසටහන පටන් ගන්නවා, දැන් මොකද කරන්නේ, ඊළඟට මොකද කරන්නේ? ඒ වගේ ගැටලු වලට මුහුණ දෙන්න වෙනවනේ. නමුත් අපි ඉස්සෙල්ලාම එජෙන්ඩා එක, න්‍යාය පත්‍රය ලෑස්ති කරගෙන පිළිවෙල කරගෙන තියාගත්තා. මෙන්න මේ වෙලාවල් වලට මෙන්න මේ දේවල් කරන්න කියලා අපි ලස්සනට ප්ලෑන් කරගන්නවා නේද? එතකොට ඒ වෙලේ සාර්ථකයි. එතකොට ජ්‍යොතිෂයේ පැත්තෙන් ඒ න්‍යාය පත්‍රය, ඒ එජෙන්ඩා එක වගේම තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන වැඩ කොයි විදිහටද කරන්නේ? මේ වැඩේට හොඳ දවස මොකක්ද? මේ දවසේ මේ වැඩේ කොයි වෙලේට කරොත්ද හොඳ? හොඳ දිශා බලලද පටන් ගන්න ඕනේ. මේ විදිහට මේ විශ්යත් එක්ක, මේ සබහාදහමත් එක්ක එකතු වෙලා අපේ වැඩේ කරගන්න විදිය තමයි ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ සුබ මොහොතකදී කොහොමද කරන්නේ. අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ අපි වැඩක් කරන්න ගියාම නැකතක් බලනවා. අපි නැකතකට වැඩේ පටන් ගමු කියලා. නැකතක් ඕනම දවසක තියෙනවානේ. ඕනම දවසක නැකතක් තියෙනවා. එතකොට අපි සුබ නැකතක්, අපිට ගැළපෙන සුබ මොහොතක් හොයාගෙන තමයි අපි අපේ වැඩ කරන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි දරුවෙක් ඉපදුනහම ඉස්සෙල්ලාම හිසකෙස් කපන. ඊට පස්සේ බත් කවනවා. ගෑනු ළමෙක් නම් කන් මිදිනවා. පස්සේ අකුරු කියවනවා. ඔයගේ දරුවෙක්ගේ විශේෂ අවස්ථා තියෙනවානේ. ඊට පස්සේ එතනින් එහාට ගියාම ගෑනු දරුවෙක්ගේ මල්ල එනවා. ඊට පස්සේ විවාහනය. ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙන අපේ සිහින නිවස, ලස්සන නිවස හදනකොට නිවස නැකතක් අරගෙන වැඩ පටන් ගන්න නේ. ඒ වගේම තමයි රැකී ආරක්ෂා කටයුතු බාර ගන්නකොට නැකතකට බාර ගන්න අවස්ථා. එතකොට අපි කෘෂිකර්මාන්තයේදී ඒකෙදි ගොඩක් දෙනේ පැල සිටුවන්න නැකතක් බලනවා. නැකතක් බලලා පැල සිටිනවා. එතෙන්දී අර කුමි හානි, දේශගුණික වෙන හානි, ඒ වගේ දේවල් අවම කරගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් අන්න ඒ අවස්ථාවවලදී අපි මේ සුබ මොහොත තෝරගන්නවා. තෝරගෙන අපේ වැඩ කටයුතු සාර්ථක කරගන්න. එතකොට නැකතක්, සුබ මොහොතක් අපි සූදානම් කරද්දී ජ්‍යොතිෂයේ ක්‍රම දෙකක් තියෙනවා. මහා නක්ෂත්‍රය, චූල නක්ෂත්‍රය කියලා ක්‍රම දෙකකට අපි සුබ මොහොතවල් සාදා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. ඒතකොට වැඩිපුරම අපි ජ්‍යොතිර්වේදීන් භාවිත කරන්නේ මේ මහා නක්ෂත්‍ර ක්‍රමයේ ඔස්සේ තමයි සුබ නැකතක් තෝරගන්නේ. එතෙන්දී විශේෂයෙන් දවස, නැකත, තිථිය, කරණය, යෝගය, සුබ හෝරාව ආදී කරුණු මූලික කරගෙන තමයි මේ නැකත පිළියෙල කරගන්නේ. එතකොට හැම නැකතම හරියනවද හැමෝටම පොදුවේ? නෑ, එහෙම වෙන්නේ නෑ. එතකොට තමන්ගේ උපන් නැකතක් තියෙනවනේ. තමන්ගේ උපන් නැකතකට හිමි, උපන් නැකතට ගැළපෙන නැකතක් හිමි දවසක් තමයි
ඒ දවසක තමයි ඒ සුබ මොහොත අපි වෙන් කරගන්නේ. ඒකට හැමෝටම හැම නැකතම්ම ගැලපෙන්නේ නැහැ. ඒතර ජ්‍යොතිර්වේදියෙක් දැනගන්න ඕනේ තමන් ළඟට එන එක්කිනාගේ උපන් නැකතට සීහින නැකතකින් සුබ මොහොතක් හදලා දෙන්නේ. ඉතින් එහෙම වැඩේ කරගත්තාම අපිට අපි බලාපොරොත්තු වෙන වැඩ කටයුතු ඉතා සාර්ථකව කරගෙන යන්න හම්බ වෙනවා. මෙහෙම අවස්ථා මට ඇවිල්ලා තියෙනවා. සමහරව ඉන්නවා නිවස හදන්න පටන් අරගෙන තියෙනවා. නමුත් ඒ නිවස වැඩි ඉවර කරගන්න බෑ. ඇවිල්ලා ඉඳගෙන කියනවා මෙහෙම වැඩක් පටන් ගත්තා. මේ වැඩේ කරගෙන යන්න බෑ. මේ මොනවා හරි බාධා එල්ලෙනවා. මේ වගේ ගැටලු තියෙනවා. ඉතින් සමහර වෙලාවට ඒක අපි පටන් ගත්ත වෙලාවේ ඒ සුබ මොහොතේ පොඩි බලපෑමක් වෙන්න පුළුවන්. අපි ඉතින් ඒ වෙලේට අදාළ සැලැස්ම පරීක්ෂා කරලා සැලැස්මේ අඩුපාඩු තියෙනවා නම් ඒ සැලැස්මේ අඩුපාඩු සකස් කරලා ඒවා නිවැරදි කරලා සුබ මොහොතක් ඒ යෙහිමියා ඒවල් හදන්න බලාපොරොත්තු වෙන්නේ යෙහිමියාට ගැළපෙන සුබ නැකතකින් අපි වැඩේ පටන් ගන්න උදව් කරපුවාම ඒ නිවස සාර්ථකව ගොඩනගා ගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මේ සුබ මොහොතක වැඩ කටයුතු පටන් අරගෙන අපේ ගමන සාර්ථක කරගන්න අවස්ථාව උදා කරගන්න. එහෙනම් නැවතත් තවත් මාතෘකාවක් ඔස්සේ ඔබව හමු වෙන්න බලාපොරොත්තු වෙන සමුගන්න. ඔබට සුබ දවසක්.